මේ තියෙන්නේ මම අවුරුදු 20කට ආසන්නකට 20කට වගේ හිත 2004 2005 වගේ වෙනකොට මම ඉදපු කුටිය මේ තියෙන්නේ. මේක තමයි මගේ සක්මන් මළුව මේ තියෙන්නේ. මේක තමයි සක්මන් මළුව. මේ කියන්නේ මේ තමයි කුළුණු කන්ද ආරණ්‍ය සේනාසනය. මේ තියෙන්නේ මේ අර පේන්නේ දානශාලාව. ඒ පේන්නේ දානශාලාව. මේ තියෙන්නේ දානශාලාව. අර මුදු මෙදුර මේ දානශාලාව. මේ තියෙන්නේ දානශාලාව. මේ තියෙන්නේ ඔය මොන දානශාලාව මේ තියෙන්නේ. මේක තමයි මම අවුරුදු 6ක් ලිපපත්තු කරලා මේ ඉන්න හාමුදුරුවරුන්ට ගිලන්පස හදලා දුන්නු තැන. මේ තියෙන්නේ දානශාලාවේ සම්පූර්ණ මේක තැන තමයි අපි ධර්ම සාකච්ඡා කරේ දානේ වැළඳුවේ කියන ගිහි කල වැඩි කාලයක් ගිහිව මම ඊට පස්සේ අර බුදු මෙදුර මේ බුදු මෙදුර අර පේන්නේ ධාතු මන්දිරය චෛත්‍ය ඇතුළු ඔය බෝධිය මේ තියෙන්නේ බුදු මෙදුර. මේ තියෙන්නේ ඒ බුදු මෙදුර අවුරුදු 20ක වගේ ටක 2004 5 වගේ වයසේ මේ මම මේ තැන තමයි බුදුන් වෙඳපු තැන ඔය. මේ ඉඳපු හාමුදුරු බුදුන් වෙඳපු තැන දැන් අපවත් වෙලා. මේ තියෙන ඉතින් පාන්දර හැමදාම 5ට නැගිටලා ඔය බුදුන් වෙඳලා ඔය ටික. ඊළඟට මම අපි යනවා චෛත්‍ය ළඟට. අපි චෛත්‍ය ළඟට යන්න කලින් මම මේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්න ස්වාමීන් වහන්සේත් පොඩ්ඩක් පෙන්නනවා. මේ තමයි කුළුණු කන්ද ආරණ්‍ය සේනාසනේ අපේ ආරණ්‍ය සේනාසන අධිපති දැනට. ස්වාමීන් වහන්සේගේ නම චුට්ටක් කියන්න පුළුවන්ද? තුලාවල චන්දරත්න ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ තමයි දැනට ආරණ්‍ය සේනාසන අධිපති විදිහට ඉන්නේ. හොඳයි අපි ඊළඟට බලනවා චෛත්‍ය. මේ තියෙන්නේ චෛත්‍ය. ඒ ඉන්නේ රිලා. ඒ දවස්වලත් ඔහම තමයි. මේ රිලා. මේ චෛත්‍ය මේ බෝධිය. මේ ධාතු මන්දිරේ. ඊළඟට අපි ඉන්නේ කුටි කීපයක් බලමු. කුටි ඔය මේ ගල් කුටිය කියලා කියන්නේ මෙන්න මේක තමයි මං ගිහි ජීවිතයේ මෙන්න මේ ගල් කුටිය තමයි මං සම්පූර්ණයෙන් බවුන් වඩපු තැන මේ ගිහි ජීවිතේ. මේක හැබැයි ලොක් කරලා වගේ දොර අරගන්න. ඔන්න මේ මම ඉඳපු ගිහි ජීවිතේ ගිහි කාලේ මම ඉඳපු ඔය ගල් ගුහාව. ඔය තියෙන ගල් ගුහාව ඇතුළේ පේන්නේ නැහැ හැබැයි. අන්න ඔය තියෙන්නේ මම ඉඳපු ගල් ගුහාව. මේ තියෙන්නේ බුදු මැදුරට යටින් තියෙන ගල් ගුහාව. මෙතන තමයි මගේ ගිහි ජීවිතය තුළ මම බවුන් වඩපු තැන. හොඳයි. ඊළඟට මම ඉඳපු තව කුටි කීපයක් බලමු.
අර තියෙන්නේ ඒ දවස්වල ওই වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිය ඇතුළු පිරිස මෙන්න මේක තමයි හිටියේ. මේකත් ඉතින් අන්තිමට අපි කුටියක් විදියට පාවිච්චි කරා. තවත් පල්ලෙහා කුටි මෙවැනිම කුටි තියෙනවා. අර තියෙන තවත් කුටියක්. ඔය තියෙන තවත් කුටියක්. පල්ලෙහාට තව කුටි දෙකක් තුනක් වගේ මම තියෙනවා. ඊළඟට අපි බලමු අලුතින් ගොඩනගපු දානශාලාව සහ ධර්මශාලාව. අපි ඊළඟට බලමු ධර්මශාලාව සහ දානශාලාව එකට තියෙන එක මේ වෙලාවේ විවෘත කරලා නෑ මං හිතන්නේ. මේ තියෙන මේ රක්ෂිත වනාන්තරය ඔය තියෙන විතර සමය මෑතක කියන්නේ පස්සේ හදපු ධර්මශාලාව ඔය තියෙන්නේ. මේක ධර්මශාලාවයි දානශාලාවයි එකට මේ තියෙන්නේ. ඔය මේක ලොක් කටිනවා පොඩි වීඩියෝ එකක් ගන්න ඕනේ. දානගෙනවද? හොඳයි. මේ ධර්මශාලාවයි හොඳයි. දැන් එහෙමනම් මෙන්න මේක තමයි එහෙනම් අපේ කුළුණුකන්ද ආරණ්‍ය සේනාසනය.